අද සමාජයේ ගොඩක් දෙනෙක් රුද්‍රාක්ෂයට භාවිතා කරනවා. ඉතින් මේකේ ආభాෂය වෙන්නේ ඉන්දියාව, ටිබෙට්, ශ්‍රී ලංකාව ආදී ගොඩක් රටවල් වල මේක භාවනා ක්‍රම වලට උපයෝග කරගන්න දෙයක්. එහෙම නැත්නම් තමන්ගේ ජීවන ඉලක්ක වලට යන්න තමන්ගේ මානසික ශක්තිය හදාගන්න භාවිතා කරන දෙයක් විදිහට භාවිතා කරනවා. කියන්නේ කරේ දාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මාල වශයෙන් හදාගෙන මෙඩිටේෂන් එක්සර්සයිස් වලට පාවිච්චි කරනවා. විවිධ දේවල් වලට පාවිච්චි කරනවා. ඇත්තට මේ මොකක්ද රුද්‍රාක්ෂ කියන්නේ? මේකේ ආරම්භය මොන වගේද සහ වර්තමාන භාවිතය සහ මේකේ වාසි අවාසි මොනවද තියෙන්නේ කියලා මම ඇත්තටම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න කල්පනා කරනවා. ඉතින් මගේ ළඟත් තියෙන රුද්‍රාක්ෂයක් මෙන්න මේක. ඉතින් මේක ඇවිල්ලා ඉන්දියන් ජයිපෝ ජෙමලොජිකල් ලැබ් එකකින් සර්ටිෆයි කරපු එක. ඉතින් මේකෙත් වර්ග ගොඩාක් තියෙනවා. මේකේ තියෙන මේ ෆේස් කියලා කියන්නේ මේක 5 ෆේස්, 3 ෆේස්, 1 ෆේස්, 4 ෆේස් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් රුද්‍රාක්ෂ කියන්නේ පැහැදිලි සම්පූර්ණ වීඩියෝ එකක් හීලින් විත් සමන් එක බලා ගන්න පුළුවන්. රැඳිලා ඉන්න හීලින් විත් සමන්